cashless society එකක් ගැනනේ. ඉතින් මේ වෙනකොට ඔයා මම අපි හැමෝම ඇත්තටම ගනුදෙනු කරන්න පර්ස් එකේ සල්ලි තියාගන්නෙම නැති තරම්. හැබැයි ඔයාගේ පර්ස් එකේ නිතරම තියාගන්න මේ ඩෙබිට් කාඩ් එක ගැන දැනගන්න ඕනේ හැම දෙයක්ම ඔයා දන්නවද? අද මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාට අනිවාර්යෙන් මේකට උත්තරයක් ලැබෙයි. සාමාන්‍යයෙන් වෙන්නේ මෙහෙමනේ. ඔයා ලංකාවේ ඕනම බැංකුවක සාමාන්‍ය ඉදිරි කිරීමේ ගිණුමක් හරි එහෙමත් නැත්නම් පර්සනල් කරන්ට් account එකක් හරි ඕපන් කරොතින් ඔයාට එදාම බැංකුවෙන් ඩෙබිට් කාඩ් එකක් අතට හම්බ වෙනවා. මේ ඩෙබිට් කාඩ් එකත් එක්ක ඔයාට සාමාන්‍යයෙන් ඉලක්කම් 4ක පින් නම්බර් එකකුත් බැංක් එකෙන් දෙනවා. මතක තියාගන්න ඔයා කාඩ් එක ලැබුණු ගමන් මුලින්ම කරන්න ඕනේ ඒ අදාළ බැංක් එකේ ATM මැෂින් එකට ගිහිල්ලා මේකේ පින් නම්බර් එක ඔයාට ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන්. ඒ වගේම කාටවත් ලේසියෙන්ම ගෙස් කරන්න බැරි පින් නම්බර් එකකට චේන්ජ් කරගන්න එක. ඩෙබිට් කාඩ් එක යූස් කරලා ඔයාට මොනවාද කරන්න පුළුවන්? සාමාන්‍යයෙන් ඩෙබිට් කාඩ් එක කියලා කියන්නේ ඇත්තටම ඔයාගේ account එකේ තියෙන සල්ලි ඔයාට ඕනම වෙලාවක යූස් කරන්න පුළුවන් වෙන විදිහට ඔයාගේ පර්ස් එකේ තියෙන දෙයක් නේ. ඉතින් මේක පාවිච්චි කරලා ඔයාට ATM මැෂින් එකකින් සල්ලි withdraw කරන්න පුළුවන්. ඒ වගේම තවත් ගිණුමකට සල්ලි මාරු කරන්න පුළුවන්. ඔයාගේ account එකේ balance එක බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි POS transactions ඒ කියන්නේ ඔයාට shopping කරද්දී ඔයාට පුළුවන් කාඩ් එක පාවිච්චි කරලා payments කරන්න. ඇයි online payments වලට online shopping කරද්දී bills ගෙවන්න ඒ වගේම air ticketing මෙන්න මේ වගේ දේවල් වලටත් ඔයාට ඔයාගේ debit card එක ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. debit card එකක් use කරලා ATM machine එකකින් මොකක් හරි service එකක් කරගන්න නම් ඔයාට අනිවාර්යෙන්ම ඒකේ pin number එක මතක තියාගන්න වෙනවා. හැබැයි ඔයා POS transactions කරද්දී ඒ කියන්නේ මොකක් හරි shop එකකට ගිහිල්ලා අන්න එතනදි ගත්ත බඩු වලට payment එක කරද්දී එතකොට නම් ඔයාට pin number එක ඕන වෙන්නේ නැහැ. online transactions කරද්දී debit card පාවිච්චි කරලා ඔයා ප්‍රධාන වශයෙන්ම enter කරන්න ඕන දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි මේ කාඩ් එකේ ඉස්සරහම print කරලා තියෙන ඉලක්කම් 16කින් තියෙන නම්බර් එක. ඒ වගේම කාඩ් එකේ expiry date එක මේකත් කාඩ් එකේ ඉස්සරහ print කරලා තියෙනවා. කාඩ් එක පිටිපස්සට හරවලා බැලුවහම ඔයාට පේනවා ඉලක්කම් 3ක එහෙමත් නැත්නම් ඉලක්කම් 4ක කෝඩ් එකක්. අපි මේකට කියනවා CVV කියලා card verification value. මෙන්න මේ කෝඩ් එකත් අනිවාර්යෙන්ම ඔයා එන්ටර් කරන්න ඕනේ. මේ හැමදේම එන්ටර් කරාට පස්සේ online transaction එකකදී ඔයා අදාළ කාඩ් එකේ transactions වලට link කරලා තියෙන ෆෝන් එකට ඔයාට එනවා OTP එකක්. one time password එකක්. මෙන්න මේ password එක system එකට enter කරාට පස්සේ තමයි ඔයාගේ transaction එක හරියටම complete වෙන්නේ. debit card එකක් use කරද්දී මතක තියාගන්න ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ account එකට SMS alert එක අරගෙන තියාගන්න. මොකද වෙන කෙනෙක් හරි ඔයාගේ කාඩ් එක අරගෙන ගිහිල්ලා මොකක් හරි transaction එකක් කරොත් එහෙමත් නැත්නම් ඔයා නොදැනුවත්වම ඔයාගේ account එකෙන් මොනවා හරි deduction එකක් වුණොත් මේ හැම දෙයක්ම ඔයාට දැනගන්න පුළුවන් SMS alert එක activate කරලා තිබුණොත්. debit cards වලට අදාළ charges මොනවාද? සාමාන්‍ය බැංකුවෙන් ඔයාට debit card එකක් issue කරනවට ඒගොල්ලෝ අය කරනවා issuing fee එකක්. ඒ වගේම හැම අවුරුද්දකම ඔයාගේ කාඩ් එකට annual fee එකක් ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඔයා කාඩ් එක use කරලා ඕනම ATM machine එකකින් transaction එකක් කරද්දී ඔයාගෙන් charge එකක් ගන්නවා. මෙතනදී ඔයා සල්ලි ගන්නේ ඔයා ගනුදෙනු කරන බැංකුවට අදාළ ATM machine එකකින් නම් ඔයාගෙන් charge වෙන ගාණ අඩුයි. ඒ වගේම ඔයා වෙනත් බැංකුවක ATM machine එකක් use කරනවා නම් ටිකක් වැඩි charge එකක් අය කරනවා. මට ඔයාලට කියන්න තියෙන වැදගත්ම දේ තමයි ඔයාගේ debit card එකේ pin number එක මොනම හේතුවක් නිසාවත් වෙන කිසිම කෙනෙක් එක share කරගන්න නම් එපා. අපේ අය ගොඩක් කරන වරදක් තමයි බැංක් එකෙන් ATM card එක දෙනකොට දෙනවනි පොඩි cover එකක්. මෙන්න මේ cover එක ඇතුලේ debit card එකත් එක්කම ඔයාගේ pin number එකත් ලියලා දාලා තියා ගන්නවා.
ඉතින් කවුරු හරි කාඩ් එක හොරකම් කරත් වෙන කෙනෙකුගේ අතට ගියත් ලේසියෙන්ම එයාට ATM මැෂින් එක පාවිච්චි කරලා ඔයාගේ PIN නම්බර් එක යූස් කරලා සල්ලි ගන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් ලංකාවේ ෆයිනෑන්ස් ඉන්ඩස්ට්‍රි එකේ අවුරුදු ගාණක් වැඩ කරපු මට හොඳටම තියෙන එක්ස්පීරියන්ස්. ගොඩක් අය ඇවිල්ලා කියනවා අනේ මගේ කාඩ් එකෙන් සල්ලි අරගෙනනේ මගේ account එකෙන් සල්ලි අඩු වෙලානේ කියලා. එතකොට අපි අහනවනේ ඉතින් ඔයාගේ ඩෙබිට් කාඩ් එක කොහෙද තිබුණේ කාට හරි දුන්නද ඔයා PIN නම්බර් එක කාත් එක්ක හරි ෂෙයා කරාද එහෙමනම් දුන්නේ නෑ හැබැයි අර බැංකුවෙන් දීපු කවර් එක ඇතුළෙම තමයි මම ඩෙබිට් කාඩ් එකයි PIN නම්බර් එකයි දෙකම දාලා තිබ්බේ කියලා ගොඩක් අය කියනවා. ඉතින් මෙන්න මේ වැරද්ද නම් මොනම හේතුවකටවත් කරන්න එපා. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක පටන් ගන්නකොටම ඔයාට කිව්වේ ඩෙබිට් කාඩ් එකේ PIN නම්බර් එක ඔයාට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ඉලක්කම් 4කට චේන්ජ් කරලා තියාගන්න කියලා. අනිත් එක තමයි ඔන්ලයින් පේමන්ට්ස්. මතක තියාගන්නවා ඔන්ලයින් පේමන්ට් එකක් කරනවා නම් ඒ සයිට් එක ගැන ඔයාට හොඳ විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ වගේම හොඳට හොයලා බලලා කල්පනාකාරී වෙලා තමයි ඔයා ඔයාගේ කාඩ් ඩීටේල්ස් එන්ටර් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් මෙහෙම කාඩ් ඩීටේල්ස් එන්ටර් කරාට පස්සේ ඔයාගෙන් අහනවනේ කාඩ් ඩීටේල්ස් සේව් කරගත්තට කමක් නැද්ද කියලා. ඒ ඔප්ෂන් එක නම් මොනම හේතුවකටවත් දෙන්න එපා. මොකද ඒකේ රිස්ක් එකක් තියෙනවා. අනිත් එක තමයි WhatsApp messages වලින් ඒ වගේම text messages වලින් ඔයාට එවන links. මේ links හරහා ගනුදෙනු කරද්දී ඇත්තටම ඔයාගේ accounts වල details වෙනත් පාර්ශවයකට ගන්න හරිම ලේසියි. ඒ නිසා ඒ දේවල් ගැනත් හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. දන්නවද පහුගිය දවස්වල ගොඩක් අහන්න ලැබුණ දෙයක් තමයි බැංකුවකින් කියලා කතා කරලා ඔයාගේ account details, card details, ඒ වගේම PIN numbers එහෙමත් නැත්නම් OTP numbers ඉල්ල ගන්නවා කියලා. මම දැක්ක ගොඩක් commercial banks මේ ගැන special notice එකකුත් issue කරලා තිබුණා. මතක තියාගන්න මොනම හේතුවකටවත් බැංකුවකින් කතා කරලා ඔයාගේ account details වත් ඔයාගේ card details වත් PIN numbers වත් OTP numbers වත් මොනම හේතුවකටවත් ඉල්ලන්නේ නැහැ. ඒ නිසා කිසිම වෙලාවක මේ දේවල් ෂෙයා කරගන්න යන්න එපා. ඩෙබිට් කාඩ් එක නැති වුණොතින් පුළුවන් තරම් ඉක්මනට ඔයා ගනුදෙනු කරන බැංකුවට අදාළ කෝල් සෙන්ටර් එකට කතා කරලා කාඩ් එක බ්ලොක් කරන්න ඕනේ. ඔයා ගාව අනිවාර්යෙන්ම ඔයා ගනුදෙනු කරන බැංකුවට අදාළ කෝල් සෙන්ටර් එකේ නම්බර් එක සේව් කරලා තියාගන්න. පුළුවන් හැම වෙලාවකම ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරන්න බ්‍රාන්ච් එකක් ගාව තියෙන ATM මැෂින් එකකදී. මොකද ඒක ආරක්ෂිතයි. ඉතින් මම විශ්වාස කරනවා අද මේ වීඩියෝ එකෙන් ඔයාට ඩෙබිට් කාඩ් යූස් කරන විදිය ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. තවත් ඉස්සරහට මේ වගේ වැදගත් වීඩියෝස් ගොඩක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. Thrive Hub YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න.